ඩ්‍රම් සෙට් එකක් ගහන්න පුළුවන්. ගිටාර එක ගහන්න පුළුවන්. මට පියානෝ එක ගහන්නත් පුළුවන්, ඕගන් එක ගහන්නත් පුළුවන්. බලමුද පොඩ්ඩක්. මියතුනා පෙම නිසා මා බූරුවෙක් ඉරත්තරන් තුන්නේම මට දුක් ගොඩ පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන් වෙන කාගේවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් වන්නේ මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්න කැමතියි. අපේ මිනිස්සු කොල්ල කෙල්ල විතරක් නෙමෙයි සජිත් කියන්නේ අපේ ආඳුරේ අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් දැක ගන්නනේ සජිත් කියලා දැක ගන්නනේ පුළුවන් උදේ පාන්දර නැගිටලා කාර්යාලයට ඇවිල්ලා නවීන තාක්ෂණයේ ඔස්සේ බොත්තමක් එබුවාම මම දැනගන්නට ඕන හරියට බෙහෙත් ටික ලැබෙනවද හරියට මිඩ්වයිෆ් නෝනා එනවද නැහැ ඉතින් ඒ දැන්නේ මං ආවයින් පස්සේ නැහැ ඕල ගහලා අලවන ආරම්භන පට්ටල කුඩාර කුලියාපිටිය බඩේ කුලියාපිටිය නැගිටින වීරම ගෙදර කිදීගම ආනතකම මල්ලෝපිටිය කුණාකල මාස්කල බමුණා පන්වස් නැගිටින පන්වස් බඩේ ඉංග්‍රීසි කොබේගනේ වාරි පොළ ගණේ පත්ත ඉක්කම පොල් පිටිකම මහා නිකරන කියනස්නායි උඩ කොට මෙහෙර අමන් පොළ හැක්කල ගල්ගමෝගේ විවාහ පුරාණේ එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවයි අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවයි කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න මොකද මමම ඒ අත්දැකීම ලබලා තිබෙනවා ඔව් ඒ යන්නේ වෙන්නේ පානේ අනේ ඔව් අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි What was he doing, Yusuf, there? Let's have a look in a replay. He miscued the shot and went straight on to his tummy. Somewhere there. That hurts. Promise you, that really hurts, Rambo. That Wasim is certainly not his tummy. ආවොත් නේද? ප්‍රශ්නයක් නැත්නම් සිකියුරිටි. හරි? හරිද? මෙයාට තරගම තමයි ළමයි දෙන්න පුළුවන්. මම කියන්නේ ඒ අමාත්‍යංශය ඇමතියා උඹේව පුරවනවා. මගේව පුරවනවා. ඉගෙන ගන්න ඕනේ. හරිද? අපි පුංචි උදාහරණ දෙකක් හරහා රාජ්‍ය පාලනයක් තුළ තීන්දුව తీරන ගැනීමේ ක්‍රමවේද දෙකක් ඉස්මතු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි උදාහරණය හැටියට ගමු බඩු මිල ඉහළ යෑම. මම කැමතියි මේ අවස්ථාවේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්න. ආඩිබිර කම්පියුටර් ස්පීකින් සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. මම මගේ දත්ත සටහන ඔබතුමාට හොමාරු කරලා තියෙනවා මේ අවස්ථාවේ සර්. මම කැමතියි ඔබතුමාගෙන් අහන්න විශේෂයෙන්ම මේ මොහොතේ පහුගිය සති දෙක තුල බඩු මිල ඉහළ යෑම කොහොමද වෙනස් වෙලා තිබෙන්නේ? සර් මෙහෙමයි වෙලා තියෙන්නේ TikTok Instagram වගේ platform හින්දා මේ බඩු ඔක්කොම Tamange මිල ඉහළ දාගත්තා. ඒ වගේම තමයි මේ apps වල තියෙන effects හින්දා මේ කැතයත් ලස්සනට පේන්න ගත්තා සර්. ඊට පස්සේ හුඟක් බඩු Tamange මිල ඉහළ දැම්මා සර්. මේ හේතුව හින්දා දැන් හුඟක් අය නලය තමයි තියන් ඉන්නේ. මේ වම් පැත්තේ දත්ත සටහන අනුව ඔබට ඒක බලා ගන්න පුළුවන් සර්. මේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරේ දේශපාලන රූකඩයක් නෙවෙයි මම. මීට කාලයකට පෙර අපි ෂට්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළා නම් හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලට වඩාත් උසස් ගුණාත්මක භාවයක් තිබෙන ඖෂධය වන්නේ ප්ලැකනිල් කියන ඖෂධය. ඒක හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලටත් වැඩිය උසස් ගණයේ ඖෂධ වර්ගයක්. මම යෝජනා කරනවා අපේ රටේ ජනතාවට හයිඩ්‍රොක්සික්ලොරොක්වින් නොව ප්ලැකනිල් ප්ලැකනිල් කියලා කියන්නේ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් කියන ඖෂධයේම වෙළඳ නමක්. අරපතල වැරදි ප්‍රකාශයක්.